ඉන්වෙස්ට් කරන්න හොඳ ක්‍රිප්ටෝකරන්සි එකක් තෝරගන්නේ කොහොමද? ට්‍රේඩින් වලට අලුත් අය නම් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඒ හින්දා වීඩියෝ එක ඉවරනකම් බලන්න. ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් වලදී ඇනලිසිස් කියන්නේ ගොඩක්ම වැදගත් පාර්ට් එකක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ස්පොට් ට්‍රේඩින් වලදී වුණත් ෆියුචර් ට්‍රේඩින් වලදී වුණත් ඔයා අනිවාර්යයෙන්ම ඇනලිසිස් ඉගෙන ගන්න ඕනේ. ක්‍රිප්ටෝකරන්සි මාකට් එක ඇනලයිස් කරන්න අපිට ප්‍රධාන ඇනලිසිස් වර්ග තුනක් භාවිත කරන්න පුළුවන්. ඒ තමයි ටෙක්නිකල් ඇනලිසිස්, ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ සෙන්ටිමන්ට් ඇනලිසිස්. ඉතින් මේ ඇනලිසිස් වර්ග තුන ගැන අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. මේ ඇනලිසිස් වර්ග තුන ගැන ඔයා මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා මේ වීඩියෝ එකෙන් මම අද කතා කරනවා. ටෙක්නිකල් ඇනලිසිස් වලදී අපි ගොඩක්ම ફોකස් කරන්නේ ක්‍රිප්ටෝකරන්සි එකක ප්‍රයිස් ඩේටා ගැන. මේකෙදි වාට ට්‍රෙන්ඩ් ලයින්ස්, සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ලයින්ස්, ෆිබොනාචි, chart patterns, candlestick patterns, indicators වගේ දේවල් යොදාගෙන ක්‍රිප්ටෝකරන්සි එකක ෆියුචර් ප්‍රයිස් එක වාට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ටෙක්නිකල් ඇනලිසිස් කියලා කියන්නේ ට්‍රේඩින් වලදී වැදගත්ම පාර්ට් එකක්. ඉතින් අර මම කිව්ව මෙතඩ්ස් වලට ඔයා ටෙක්නිකලි මාකට් එක ඇනලයිස් කරන්න පුරුදු වෙන්න. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී අපි ගොඩක්ම ફોකස් කරන්නේ ක්‍රිප්ටෝකරන්සි එකක ලොන්ග් ටර්ම් වැලියු එක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් මේකට අපි සලකලා බලන කාරණා කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රොජෙක්ට් ෆන්ඩමෙන්ටල්ස්. මේකදී අපි සරලවම කතා කරන්නේ ක්‍රිප්ටෝකරන්සි එකක් නිර්මාණය කිරීමේ අරමුණ මොකක්ද? නැත්නම් මේ ක්‍රිප්ටෝකරන්සි එකෙන් විසඳන්න හදන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියන එක. මේක ඔයාලට දැනගන්න වෙන්නේ අදාළ ක්‍රිප්ටෝකරන්සි එකේ white paper එක කියවුවොත්. coin market cap වගේ වෙබ්සයිට් එකක් කරා ඔයාලට ඕනම ක්‍රිප්ටෝකරන්සි එකක white paper එක කියවන්න පුළුවන්. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක ඉන්වෙස්ට් කරන්න කලින් ඒ ක්‍රිප්ටෝකරන්සි එකට අදාළ තියෙන වෙබ්සයිට් එක ගිහලා බලන්න. මේ වෙබ්සයිට් එකෙත් ගොඩක් විස්තර අපිට දැනගන්න පුළුවන්. XRP coin එකේ මොන වගේ ප්‍රශ්නයක්ද විසඳෙන්නේ කියන එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන් මේක බලන්න. එතකොට මම මේ කිව්ව කාරණාව ගැන ඔයාලට තවත් පැහැදිලි වෙයි. දෙවෙනි එක තමයි market capitalization and liquidity. ක්‍රිප්ටෝකරන්සි එකකට ඉන්වෙස්ට් කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම මේ ක්‍රිප්ටෝකරන්සි එකේ market cap එක, total supply එක, circulating supply එක, max supply එක ගැන ඔයා අනිවාර්යයෙන්ම අදහසක් අරගන්න ඕනේ. ඕනම ක්‍රිප්ටෝකරන්සි එකකට අදාළ මේ තොරතුරු ඔයාට coin market cap වගේ වෙබ්සයිට් වලින් අරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන coin එකට අදාළව TVL එකක් තියෙනවද කියලා බලන්න. TVL කියලා කියන්නේ total value lock. මේකින් අදහස් වෙන්නේ ක්‍රිප්ටෝකරන්සි එකට අදාළව DeFi protocol වල lock කරලා තියෙන amount එක කොච්චරද කියන එක. උදාහරණයක් විදිහට lending, staking වගේ. මේක ඔයාලට බලා ගන්න පුළුවන් defilama.com කියන වෙබ්සයිට් එකේ. TVL එක හොඳයි නම් ඒ ක්‍රිප්ටෝකරන්සි එකේ අනාගත value එක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ වෙනකොට වැඩිම TVL එකක් තියෙන Ethereum කියන coin එකට. Ethereum coin එකේ TVL එක මේ වෙනකොට ඩොලර් බිලියන 54ක් තියෙනවා. ඒ වගේම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී වැදගත්ම පාර්ට් එකක් තමයි tokenomics කියලා කියන්නේ. tokenomics කියන්නේ සරලව ගත්තොත් එහෙම ක්‍රිප්ටෝකරන්සි එක distribution mechanism එක මොකක්ද කියන එක. ඒ කියන්නේ අලුතෙන් ක්‍රිප්ටෝකරන්සිස් මේ සප්ලයි එකට ඇඩ් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. මේකට mining, airdrops, sales event වගේ දේවල් use කරනවා. මේ වගේ unlock events ගැන ඔයාලට දැනගන්න පුළුවන් tokenomics.ai කියන වෙබ්සයිට් එකෙන්. ඒ වගේම ඔයා ඉන්වෙස්ට් කරන්න හදන ක්‍රිප්ටෝකරන්සි එකට අදාළව මොනවද තියෙන partnerships, ඒ වගේම තියෙන political background එක කොහොමද කියලා පොඩ්ඩක් අධ්‍යයනය කිරීමක් කරන්න. මොකද partnership සහ political background එක කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝකරන්සි එකේ අනාගතය තීරණය කරන වැදගත්ම සාධකයක්. ඒ වගේම ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට ඍජුවම බලපෑම් කරන්න පුළුවන් රටවල් වල economic indicators, ඒ වගේම geopolitical situations වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න